ජනාධිපති ලේකම් කාර්යාලයේ මෝටර් රථයකින් පුපුරන ද්‍රව්‍ය සොයා ගනී. ගෝල් ෆේස් ජනාධිපති ලේකම් කාර්යාලය රාජකාරි සඳහා අනුයුක්ත කර තිබූ ජීප් රථයකින් පුපුරන ද්‍රව්‍ය තොගයක් හමු වී තිබෙනවා. දැනට වාර්තා වන තොරතුරුවලට අනුව එය ගුවන් හමුදා ජීප් රථයක්. ඒ සමග සැකපිට ගුවන් හමුදා සැබලකු සහ තවත් පුද්ගලයෙක් අත්අඩංගුවට පත්වී තිබෙනවා. අත්අඩංගුවට පත් වූ ගුවන් හමුදා සැබලා 34 හැවිරිදි පුද්ගලයෙක් වන අතර අනෙක් පුද්ගලයා 60 හැවිරිදි කැලණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔවුන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි. එසේම අද ජනාධිපතිවරයා සහ බස්නාහිර පළාත් පොලිස් ප්‍රධානීන් අතර හමුවක්ද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පවත්වා තිබෙනවා. එහිදී ජනාධිපතිවරයා ප්‍රකාශ කර ඇත්තේ සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් ඇතුළු මද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට අවශ්‍ය පහසුකම් සැලසීමට සහ නව නීති සම්පාදනයට පියවර ගන්නා බවයි. ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කළේ නීතිය විධානයේ ආධිපත්‍ය සුරකීම පොලිස් දෙපාර්තමේන්තුව සතු වගකීමක් බවයි. මේ සඳහා අමාත්‍ය ආනන්ද විජේපාල, නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල, වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරියද සහභාගී වුණා. මෙවැනි වීඩියෝස් ඉදිරියටත් බලන්න සබස්ක්‍රයිබ් කර රැඳී සිටින්න අප සමග.